අපි අද මේ සිටින්නේ කවුරුන් නිසාද? අපේ ස්වශක්තියින්ද? එහෙම අපිට හිතන්න කොහොමටවත් බෑ. අපිට තියෙන එකම ශක්තිය තමයි දෙවියන් වහන්සේ. හැබැයි අපි කල්පනා කරන්නේ නැහැ මේ දෙවියන් වහන්සේගේ ශක්තිය අපිට තියෙනවද කියන එකනේ. අප හැම වෙලාවකම උත්සාහ කරන්නේ තමන් ගැන පුරාජේරුව අන් අයට පෙන්වන්න පමණයි. මම තමයි. මට තමයි සියල්ල කරන්න පුළුවන්. දේශපාලනය හෝ වේවා තමන්ගේ වෘත්තීය පැත්තෙන් සමාජීය ගැවසෙනකොට තමන් හැම වෙලාවකම උත්සාහ කරන්නේ තමන් තමයි දක්ෂයා කියලා පෙන්වන්න. ඒක මිනිස් ස්වභාවයක් කියලා අපි ඒක පැත්තකට දාලා ඒක මේ එහෙම තමයි වෙන්නේ කියලා අපි කරබාගෙන ඉන්නවා. සත්‍ය සොයාගෙන යන්න. දෙවියන් වහන්සේ අපට ශක්තිය දෙනවා නම් දෙවියන් වහන්සේ අපිව හැදුවා නම් දෙවියන් වහන්සේ අපිව නිර්මාණය කළා නම් මේ දෙවියන් වහන්සේ කවුද? දෙවියන් වහන්සේ යහපත්. කිසිසේත්ම දුර්ජන පුද්ගලෙක් නොවේ උන්වහන්සේ. උන්වහන්සේ හැම විටකම හැම මොහොතකම සියල්ලෙම උන්වහන්සේ පරිපූර්ණ යහපත් දෙවියන්. යහපත් දෙවියන් වහන්සේ අපව නිර්මාණය කරන්නේ, අපව හදන්නේ, අපව මෙහෙවන්නේ උන්වහන්සේගේ තාලෙට, උන්වහන්සේගේ විදියට, උන්වහන්සේගේ ආරට තමයි අපව සැලසුම් කරලා තියෙන්නේ. එහෙමනම් අපි මොකද්ද වෙන්නට ඕනේ? අපි අයහපත් වෙන්නට ඕනේද? නැහැ. යහපත් වෙන්නට. මේ දේවල් මං හිතන්නේ හැම පැත්තකින්ම සමාජය හදන්නට පුළුවන් හැම තැනකදීම යහපත් වෙන්න හොඳ වෙන්න. දරුවෙකුට පාසල් යන්න ඉස්සලා කියන්නේ පුතේ හොඳ වෙන්න, දුවේ හොඳ වෙන්න, දරුවනි හොඳ වෙන්න. හැම තැනින්ම ඇහෙන්නේ හොඳ වෙන්න කියලා. නමුත් වෙන්නේ හොඳ පැත්තට නෙමෙයි. අද මතක තබා ගන්න. අපිට තියෙන ආරක්ෂාව, අපව තියෙන මෙහෙවීම, අපිට තියෙන ටැලන්තු, අපිට තියෙන ලැබෙන හැම දෙයක්ම දෙවියන් වහන්සේ තුලින්. එහෙම නිසා යහපත් වූ දෙවියන් වහන්සේට අවනත වෙන්න. උන්වහන්සේ යහපත් නිසා අපිත් යහපත් වෙමු. උන්වහන්සේ නීති ගරුක නිසා අපි නීති ගරුක වෙමු. උන්වහන්සේ හැමෝටම ආදරේ. එහෙනම් අපිත් හැමෝටම ආදරේ පෙන්නමු. යහපත් දවසක් ගත කරමු. මේ සතිය පුරාවටම පුංචි යහපත් ක්‍රියාවකින් අපි ආරම්භ කරමු දවස. යහපත් දවසක්. එස් පිටයි.